හලෝ මගරත් තරන් යන්නේ ඉතින් අද මම පොපියුලේටන් චැප්ටර් 1 එකේ ඉන්නේ. මේක මම 3 එකේ ආසල් වීඩියෝ එක ගෙනම හරිද මම 1 2 3 ඔක්කොම ගේනවා හරිද. මට ඉතින් කාලයක් නැහැ මට නානේ වැඩ ගොඩක් තියෙනවා. අපි මේක ස්කිප් කරගමු. අද ස්පීඩ් රන් එකක් වගේ සීන් එකක් තමයි වෙන්නේ හරිද. දැඩියක් ගන්න එපා හරිද. ස්පීඩ් රන් එකක් ගේම් එක ලැග් නේ නේ ෆෝකලින් මැද සීන් එකක් තියෙනවා හරිද. අපි ගිහිල්ලා ෆෝකලින් චුට්ටක් කරි මරු මේ ෆෝකලින් එච්චර නෑ. අපි 2 එකේ තියෙන මීට වඩා ෆෝකලින් එක මට හුරු නෑ මේක හරිද. මේකට කොල්ල රෝස කහ රතු තමයි මේක හරිද. පාස්වර්ඩ් එක දැන් මේක ගමු නිල් පාට මේක අපි මේක දාමු මෙතෙන්ට. මෙතෙන්ට යන් ආතල් ගන්නේ ලාවන්නේ මචං හරිද. මේක ඉවරනම් ඉන්නවනේ මොකද මේ දැන් අපි ටේප් එක ෂොප් එක තියෙනවා අර පැත්තෙන්. මට වීඩියෝ දාන්න විදින කාරණේ ආරක ඉවරයි. අපි යන් අතෙන්ට දැන් මේ කැරෙන්න ඕනේ. හලෝ අය කරනවා මොකද මේ අපුඩු ආවා හරිද. එන ග්‍රැබ් පැක් එක අපිට මේකෙන් ගොඩ ගොඩ ඒවා කරන්න පුළුවන්. චුට්ටක් ඉඳ ගන්න මේ රිජිඩ් බොඩි එක මචං ඇප්ලයි වෙන්න මං හිතන්නේ උදේට මේ ඔප්ටිමයිස් එකේ හැටියට මං හිතන්නේ. PC එකේ නම් PC එක ප්ලේ කරලා තියෙනවා. PC කැඩනවල් දන්නවා. PC කැඩනවා කියලා මම කියලා ඇති නේද ගොඩක් කරා නෑ. මං මොබයිල් එකේ තියෙන දෙවෙනි සයිඩ් මං අරගෙන ආවා වෝකින් ඩෙඩ් සීරීස් එක. ඒ කලින් ෆෝන් එකේ ගෙනාවේ මේක රීසෙට් වුණා මං ඉතින් මේ අපේ පොඩි වැඩක් කළා ඒක රීසෙට් වුණා. මේ රීසෙට් කරන්න වුණා හරිද. ඒක මොකක් කරේ කියන්නේ ස්ක්‍රීන් එක ෆෝන් එක ලොක් වෙලා. ඉතින් ඒ හින්දා ඔකට කියන්නේ රීසෙට් කරනවා. එතකොට මේ අර සීරියස් එකේ ගේම් එක පාඩ ඩිලීට් වුණා. ඉතින් අන්න ඒ හින්දා මට බැරිුණා. මං හිතනවා මේක ඇනිමේෂන් එක ඇප්ලයි වෙන්නේ නැහැ. බග් වෙලා තියෙන්නේ. අප ගම බග් එකක් වැඩි එක තියෙන්නේ මං දැන් මම බග්ස් ඇන්ඩ් ග්ලිචස් ෆනි මොමන්ට් එපිසෝඩ් ටික කරනවා මචං හරිද. මගේ තව එඩිටින් එච්චර හොඳ නැහැ මොබයිල් එකේ. මොකද එපා වෙනවා කරන්න දිග දිගට. ඒ හින්දා චුට්ටක් කවුද තියෙනවා මේ මේක පොඩ්ඩක් ආතල් දෙන්න බලන්න. එහෙම බෑ ඉතින් අතරින්ද කියලා තියලා කරන්න. මොකද කලින් මම බග් ඉතින් ඔයාලා හියනවා මචං මේ ඒවා කරන්නේ ලේසියෙන් ඔයාලට ෆෝන් වීඩියෝ එකක් අදහස් තියෙනවා වගේ ඩබල් ඉන්නේ මුලින්ම ඔයාලා කරන්න ඕනේ මේ තියෙන බග්ස් ඔයාලා ඉන්නේ මේක මචං මොබයිල් කියන්නේ අතරම බග්ස් අරින් දෙකක් තියෙනවා. ඒක ගොඩක් තියෙන්නේ ආදන් හොර ගේම් තියෙන්නේ මචං සමහරවිට විහිළුවක් මේ දැන් හොර ගේම් එකක් තියෙනවා. අතර කීයක් තිබ්බා මම වෙන්නේ. එතකොට අන්න ඒකින්ද මම මගේ අයිඩියා කාවද මම බලමු මෙතන කැටගිනා එකක් ආගන්න. අද මේක දැන් වල තියෙන්නේ බලන්න. රටාව ටික මතක නැහැ. වණ්ඩකින්ද
නයිස්. ඕනම් වලට භාග්‍යයක් පෙන්වනවා. හරිද? එක්කද? හරියට ගහලත් වැඩ කරේ නෑ. ඒක ඊ විදිහටම ගහන්න ඕනේ. හරිද? ඒකට අර රෙකෝඩ් වෙන්නේ අරාත කියලා. මේකේ හැබැයි ඔද වාසියක් තියෙන ඔටෝ ක්‍රවුච් යනවා. PC එක හිම නෑමට ක්‍රවුච් වෙන්නේ නැතුව මේ සෑහෙන්න ගේමක් දුන්න ප්ලේ කරන්න. අපි බලමු උඩට යන්. දැන් පවර් එක ගමු. ස්පීඩ් රන් එකක් වගේ තමයි ප්‍රෙන්සන් මම කලින්ම කිව්වා. හරිද? දැන් මේක ලෝඩ් එතන ශනීක දුවා ගන්න ඕනේ අර හරියකට. ඔයාලා දැක්කේ නැති ෆ්‍රෙන්ඩ්ස් බග් එක මොකද කියලා අපේ ලැග් එනවා මේ රෙකෝඩ් කරන හින්දා. දුවට හරියන්නේ නැහැ. කොල් පැත්තට කිව්වත් හරියන ලොක් වෙලා තියෙන්නේ. දුවන මොකක්ද කයින් කරන්න මතක කළා. හරිද? නමත කලා ක්‍රියේටර්ස් ලට. හරිද? හරි මෙතෙන්ට ආවා. දැන් තියෙන උඩ යන්න. මේකේ බග්ස් එහෙම මෙහෙම කරන්නට යන්නේ නැහැ. එලින්ම යනවා උඩට ගිහලා අපි ප්ලේ කරමු. මේකේ මම බග්ස් තියෙන අර වීඩියෝ එක මම දාන්න එක තව හදනවා. මේ ක් විතර තියෙනවා එඩිට් කරන්නම විනාඩි 10කට 15කට. බලමු කොයි වගේද කියලා. දැනට මං හිතන්නේ විනාඩි 10යි වීඩියෝ එක එඩිට් කරලා තියෙන්නේ. මොකද උනේ ඒකට? දැන් ටොටල් ලැග් වෙනවා. අපි සෙටින් ගිහිල්ලා පොඩ්ඩක් මේ බ්ලූම් එක ඕෆ් කරගමු. නැත්තම් ලෙඩක් එනවා මේක. මේ කියන්නේ මේක ඔප්ටිමයිස් නෑ. හරිද? අන්න ඒකයි ලැග් එන්නේ. මට මතකත් නෑ. මෙහෙන් ගියා. මම මෙතනින් ගියා. ආයිකෙත් ගියා රන් ලස වේගින් ගියා. ප්‍රෙස් කරා. පස්සේ බයින් කිය පල්ලට පයින්. හරි නැත් ගයිස්. CM සුපිරි මාතල් එක උඩ ඉඳන් පැනවහා. Okay friends, ඔන්නේ නම් අපේ යාළුවා පැහැදෙනවා. තව බග් එකක් තියෙනවා. මාරේ කොහොම පස්සේ කියන්නම්. මේ තැනක් තියෙනවා. ඉතින් ඉතින් අරගෙන එන්න මෙතෙන් දාපම වැඩ කරන්න. ලාකට වැටෙන්නේ නැහැ. මේ බග් එක තියෙන පරිස්සම්ෙන් මේක වෙනවා. අන්න එක්කනොඩ මොන දැන් අපි බලමු. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් අර වෙනත අයිටම් වල ඩයල් එකේ ඉන්නවා. ඒක නම් අපිට අවුලක් නැහැ. ඕකේ අපේ දොරත් තරුණා. දැන් අපි ඇතුළට හලෝ මචං බොක්ස් කියලා මොකද එන්නේ යම් නේද අපි ඉක්මනට බ්‍රදර් ගියා මචං අපිත් යන් මට අඳුරන්නේ බ්‍රයිට්නස් තියනනේ දැන් මීටරනේ සෙන්සිටිවිටි එකත් අඩු කරලා කියලා නයිස් okay friends දැන් තියෙන්නේ setting එහෙම ගානට හදන්න ඉන්නේ guys මේක දැන් යන්න පුළුවන් ලේසියෙන්
උප්ස් චුට්ටක් කරලා දුනා අපි අරවට ලං වෙනවා කියන්නේ නේද අපිට ඒකට ඉතින් මචං ඔන්න බහින්ද තරම් දැන් මට බලා ගන්න පුළුවන් අපේ මචායන මේ පැත්තෙන් අපිත් මේ පැත්තෙන් මේ කියලා තියෙන්නේ අඩෝ මචං මොකද වෙන්නේ කෑවද මචං අපි උතරින් යමු අඩෝ දැම්මයි දැක්කේ මේ ගහල් තියෙනවා හරිද මොබයිල් එකෙන් මම දැක්කේ නෑ මේ බ්‍රයිට්නස් වැඩි කරලා තමයි දැක්කේ අඩෝ සුද්දා අනේ ඉන්න හරි වේදනයි කොයිද ආමිද Final log in relation experiment 1006 the prototype coordination cooperation is evidently within his skill set as well as the skill set of all other experiments of his type though still missing these events are no doubt in relation to him his absence of flawed scientific process which should have under no circumstances been accounted for. That's why I'm making this log, so that the same mistake won't be made twice. prototype කියන්නේ මචං mistake එකක් Disposed of in a secure location. I'm not worried about myself. One breakthrough and I'll be back. We must forge onwards in the name of science. Those who are beneath us understand it or not. End of කියන්නේ දැක්කම දැන් ඔයාලට තේරෙන්නේ නැති ඒ කියන්නේ prototype කියලා එල්ලයක් හරිද උකුත් අපේ මේන් හතුරා හරිද මේක chapter 5ක් වෙන්න තියෙනවා 5ක් ආව කියන්නේ 4ක් ආවද නැට පස්වෙනි එක තමයි එන්න තියෙන්නේ මම ඇවිල්ලා 3ක් ගැහුවා හරිද අපි බලමු 4 වෙනි එකත් ගහන්න 4 වෙනි එක තව ඩවුන්ලෝඩ් කරේ නැහැ 3 වෙනි එක ඇවිල්ලා පොඩි මේක මේ මොඩ් එකක් දාලා ගිහුවේ ලැග් වෙනවට හරිද බන් වව් සුපර් ලැග් එක මේ ලයිට් එක රේ ට්‍රේසින් වලින් හදලා තියෙන්නේ මොකද කියන වටේ කැරකෙනවා මේක රේ ට්‍රේසින් හරිද ඒ රේ ට්‍රේසින් සාම්බල් එක අයින් කරන්න බැරි වෙලා ඒකින්ද ලැග් වෙනවා දැන් ෆෝන් වල හරිද අර වෙනතර මේ ලයිට් මේ රූම් එක අනේ මේ පොපිගේ ඔක්සිකල් ගන්නේ වැඩි මේකේ හරිද ලයිට් එකෙන් නෙමෙයි පොපි හරිද ලැග් වෙන්නේ මොකද කියනනම් මේ පොපි හයි පොලි හරි පේන්නේ දිහිනවා හයි පොලි මොඩල් එකක් තමයි පොපිට අරන් තියෙන්නේ ඉඳ ලැග් වෙනවා ඒ හින්දා ඔයාලා මේ ගහද්දි පරිස්සම් වෙන්න මේ හරි ඕනේ නම් අවසානයි You woke me up in my face.